අද ඔන්න වැඩසටහනට අපි ආරම්භ කරන්න කලින් අඳුනලා දෙනවා ලීසාරා නේද? ඈ කොහෙද ඉස්කෝලේ ආගේ? ආනන්ද බාලිකා විද්‍යාලයේ ලිසාරා වල දැන් ළමයි යාළුවෝ ඔක්කොම DP kids එකත් එක්ක ගොඩක් අපේ ආනන්ද බාලිකා. හැබැයි හැම ඉස්කෝලේකම අය ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා. ඉතින් මං හිතනවා ඒ අය අනිත් අයත් එක්ක ෂෙයා කරන්න ඇති කියලා. මේ හොඳ දේවල් අනිවාර්යෙන් අපි ෂෙයා කරන්න ඕනේ. ඉතින් පාසල් මට්ටමේ ඉතාම ජනප්‍රිය පුංචි අයගේ ජනප්‍රිය වැඩසටහන තමයි DP kids කියන්නේ. ඉතින් ඒක හැමෝම බලන YouTube channel එකත් බලනවා. Pio TV වලත් දැන් ගොඩක් යනවා. Pio kids වලත් දැන් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන් Pio TV වල. ඉතින් එහෙමනම් ඔන්න අපි අඳින්නයි හදන්නේ අද. අපි යන්නේ එක එක බාණ්ඩ පුංචි පුංචි දේවල් තමයි ගොඩක් වෙලාවට මේ දවස් ටිකේ අපි ඔයගොල්ලෝගේ වීඩියෝස් වල ආවේ. ඒවා පාසලට ඉතාම හොඳින් ඕනා වෙනවා දේවල් වලට අඳින්න. නේද ලිසාරා? ලීසාරා නේ? ලිසාරා. ලස්සන නමක් නේද? හැමෝම කතා නැති ගොඩක් නැති නමක්. හරි. අපි අඳිමු දෙන්න ටක් ගාලා පැටින් මේක අරගෙන අපි අඳින්නේ බොහොම සරල චිත්‍ර අඳින හැටි තමයි අපි ඕගලන්ට කියලා දෙන්නේ. හරි. එහෙනම් ඉස්සෙල්ලම කරන්නේ අපි හැන්දක් අඳින්නයි හදන්නේ. මේක අර හොදි ගන්න වගේ හැන්දක් නේද? පුළුවන් නේ ගෙදර දොරේ දේවල් අපි අඳින්න ලස්සනට පුළුවන් වෙනුන අපිට අඳින්න ඒවා හොඳින් බලන්නත් ඕනේ. ඔන්න එහෙනම් අඳින්න කලින් අඳින්න අපි මුලින්ම කරන්නේ මෙන්න මෙහෙම ඕවල් හැඩයට මෙහෙම රවුමක් ඇඳ ගන්න. ඔන්නෝම ඕවල් හැඩය තමයි ඇඳ ගන්න. මොකද පැත්තට පේනකොට ඔන්න ඔහම තනි රවුමක් ඇඳ ගන්න අතිබයි නැතුව අඳින්න ඕනේ. මෙහෙම රවුමක් ඇඳලා බලන්න මේ හැඩේ. නෑ දැන් මේ හැඩේ ඇඳෙන්න ඕනේ. තව එකක් අඳිනවා මේ හරිය. මේ හැඩේ හොඳට බලන්න. අන්න හරි. අන්න හරි. ඒ වගේ හැඩයක් අඳිනව නේද? හරි. ඊට පස්සේ මෙතනින් අපි මෙන්න මෙහෙම බලන්න මේ පැත්තේ මේ කෝප්පේ. බලන්න හොඳට බලලා ඉන්න ඉස්සෙල්ලා මේක අඳින විදිහ මේක මෙහෙම කරලා මෙහෙම හැඩයක් අඳින බලන්න. පල්ලෙහාට ඔමෙන්දා අර පැත්තෙන් එමෙන්දා අන්න හරි. මේ වගේ රේඛාවල් Tamanට කියනකොට කමෙන්ට්ස් අපි කියන ඒවා හොඳට කරන්න පුළුවන් හැකියාව. මේ අම්මා තාත්තා මැදිහත් වෙන්න එපා කියලා අපි ඒකයි කියන්නේ. මේවා ළමයින්ට ටක් ගාලා කරගන්න පුළුවන් වෙන්න ඉඩ දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔන්න හැන්දේ අපි කරන්නේ මෙතන ඉඳලා මිට දාන්න ඕනේ නේද? මිට මෙන්න මෙහෙම මිටක් අපි අඳිනවා බලන්න. මේ හරියට පොඩ්ඩක් මහත් වුණාට කමන්නේ හරියද්දි ඔය වගේ මිටක් අපි ඇඳ ගන්නවා. බලන්න. ඔය පොඩි කව් එකක් අපි ඇඳ ගන්නවා. අන්න හරි. පොඩි කව් එක. හරි. ඔහොම ගත්තා. දැන් පුළුවන් මේකට මෙහෙම ලස්සනට මිටේ රවුම අඳින්න. බලන්න. අන්න හරි. ඊට පස්සේ දැන් මිට තියෙනවා නේ දිගට. ඒක කොහොමද අදින්නේ? මෙන්න මෙහෙම හැඩයක් ඇඳගන්න විතර අපිට අල්ලගන්න. අත මේ වගේ මේ සරල රූ සටහන් ඔයගොල්ලන්ට අඳින්න පුළුවන්කම තියෙනවා. අඳින්න පුළුවන් ඔයගොල්ලගේ මේවත් එක්ක. හරි. අපි දැන් ඇඳගත්තා. අපිට පුළුවන් මේක පාට කරන්න. තමන් කැමති පාටක් එකතු කරගන්න පුළුවන්. මිට මොන පාටද? අපි ඒක පාවිච්චි කරන්න ඕන. මම දැන් මේක ලාවට අපි පාට කරන්න ගමු. පැස්ටල් පාට ගත්තොත් අපිට පුළුවන් පාට කරන්න. හරි මෙන්න මෙහෙම හැන්දක් ඇඳගත්තා. ඔයගලට පුළුවන් මෙන්න මේ වගේ බලන්නකො ලස්සනද කියලා. ඔයගලට පුළුවන් ගෙදර තියෙන හැඳි ඊට පස්සේ බලලා ඒව දිහා බලලත් අඳින්න ඔයගලට පුළුවන්. ඉතින් මේ වගේ ගෙදර දොරේ තියෙන පුංචි පුංචි දේවල් බලන්න ඔයගලට ලස්සනට චූටිට අඳින්න පුළුවන්ද කියලා. ඒක ඉතාම වැදගත් වේ තමන්ගේ පාසලේ වැඩ කටයුතු වලට. ඒතර ඇඳීමේ හැකියාවත් ඔයාලට ඇති වෙනවා. තම තමන්ට ප්‍රයෝජනවත් වෙනවා. එහෙමනම් ඔන්න අදත් අපි වැඩසටහනින් සමුගන්නවා මේ වගේ විවිධ විදිහේ නිර්මාණ කරන වීඩියෝස් එක ඔයගොල්ලොත් එක්ක එකතු වෙනම් සියලු දෙනාටම ජය වේවා. බයි.